ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මට තියෙන ඩ්‍රයි ස්කින් තෙල් ගතියක් තියෙනවා. හරි රැට හරි ඇලර්ජල් එක කාලා ඊට පස්සේ මේ ස්කින් එක වගේ ඩ්‍රයි නම් මේ වගේ ඔයිලි ස්කින් එකක් අපි කොහොමද අඳුරගන්නේ? උදේට නැති පිම්පල්ස් ටී සෝන් එකේ ඔයිලි ගතිය Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඔයගොල්ලෝ හොඳින් සතුටින් ඇති කියලා මම හිතනවා. මට පහුගිය ටිකේ වීඩියෝ ගේන්න බැරි වුණානේ. ගොඩක් සෝරි ළමයි ඒකට. වටපිටාවේ පොඩ්ඩක් සද්ද නම් වැඩි. ඒක පොඩ්ඩක් ගණන් ගන්න නැතුව ඉන්න. හරියනම් අද අපි කතා කරන්නේ මොනවා ගැනද කියලා බලමු. අද මං හිතුවා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ අපේ ස්කින් එක මොන වගේ ටයිප් එකක්ද කියලා අඳුරගන්න එක. ඉතින් ගොඩක් අය තමන්ගේ ස්කින් එක අඳුරගෙන නැහැ. ඉතින් තමන්ගේ ස්කින් එක අඳුරගන්න නැතුව තමයි එක එක ප්‍රොඩක්ට් වර්ග යූස් කරන්නේ. ඉතින් ඔන්න අද මං කියලා දෙන්නේ අපේ හැම මොන වගේ වර්ගයකටද අයිති වෙන්නේ කියලා. ඉතින් අපි බලමු ඔයාගේ හැමත් මොන වර්ගේ හැමකට අයිති වෙනවද කියලා. අපි අනිවාර්යෙන් අපේ හැම මොන වගේද කියලා දැනගන්න ඕනේ. මොකද නිෂ්පාදනයන් තෝරාගෙන ඉති අපේ හැමට ගැළපෙන නිෂ්පාදනයන් තමයි අපි තෝරාගන්නේ. එතකොට ඉතින් අපේ හැම මොකක්ද කියන දේ අපි දැනගෙන ඉන්න ඕනේ. ඒකට ගොඩක් වැදගත් වෙනවා හැම මොකක්ද කියලා දැනගන්න එක. ඉතින් සාමාන්‍ය වශයෙන් අපේ හැම කොටස් 4කට බෙදනවා. එකක් තමයි normal skin එක, ඊට පස්සේ dry skin එක, ඊට පස්සේ oily skin එක, ඊට පස්සේ combination skin කියලා මේ වගේ සම කොටස් 4කට බෙදනවා. ඉතින් අපි බලමු ඔයාගේ හැම මොන වගේද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු normal skin එකක් කොහොමද අපි අඳුරගන්නේ කියලා. normal skin එකක් නම් ඔයාට තියෙන්නේ ඒක තමයි ඔයාට ලැබෙන්න පුළුවන් හොඳම හැම. ඒ කියන්නේ dryness එකයි oiliness එකයි දෙකම හරි ගානට balance වෙලා තියෙන skin එකකට අපි කියනවා normal skin කියලා. ඉතින් ඒ අයගේ මූණවල් ලොකුවට dry නැහැ. ඒ වගේම acne තත්ත්වෙනුත් අඩුයි. ඉතින් හරිම normal විදිහට balance වෙලා තියෙනවා ඒ skin type එක. ඊළඟට අපි බලමු dry skin එකක් කියලා කොහොමද අපි අඳුරගන්නේ කියලා. dry skin එකක් තියෙන කෙනෙක් නම් වටපිටාවේ සද්ද බද්ද වැඩි පේනව නේද? ඉතින් මම කොහොමද වීඩියෝ එකක් කරන්නේ? ඉතින් dry skin එකක් කියන්නේ ගොඩක් සීබම් නිෂ්පාදනය අඩු සමකට තමයි අපි dry skin එකක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ස්කින් එකක් අපිට ගොඩක් ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ටී සෝන් එකේ පවා ඔයිල් ප්‍රොඩක්ෂන් එක අඩුයි. අනිත් එක අපිට නිතරම තේරෙනවා හැම කසන සුළුයි වගේ, ගොඩක් dry වට පේනවා වගේ. අනිත් එක තමයි ඩෙඩ් ස්කින් බිල්ඩ් අප් එක උනත් හරි ඉක්මනට එනවා. හැම වේලිලා ගැලවිලා යන්න බලනවා. ඉතින් ඔයාට ඒ වගේ ස්කින් එකක් dry ස්කින් එකක් කියලා අඳුරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරමු oily skin එකක් අඳුරගන්නේ කොහොමද කියලා, මොන වගේද කියලා. oily skin එක ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙනවා. මම දැකලා තියෙනවා ගොඩක් combination oily skin තමයි දැකලා තියෙන්නේ. ඉතින් oily skin එකක් කියන්නේ ටිකක් සීබම් නිෂ්පාදනය ටිකක් වැඩිපුර තියෙන සමකට තමයි අපි oily skin එකක් කියන්නේ. ඉතින් oily skin එකක් අපි කොහොමද අඳුරගන්නේ? උදේට නැගිට්ටාම අපේ මූණේ ටී සෝන් එක ගොඩක් දිලිසෙනා වගේ නම් ඒ කියන්නේ එහෙම දිලිසෙන්නේ අපේ මොනේ තියෙන තෙල් නිසා. ඉතින් එහෙම දිලිසෙනවා නම් ඒ තියෙන්නේ oily skin එක. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපේ හැමේ acne, pimples, white heads, black heads වගේ තත්ත්වයන් නිතරම ඇති වෙනවා නම් අපිට ඒක ලේසියෙන්ම oily skin එකක් කියලා අඳුරගන්න පුළුවන්. combination skin එකක් අපි කොහොමද අඳුරගන්නේ? combination skin එක ගොඩක් ටී සෝන් එකේ oily ගතිය තියෙනවා වගේම ඉතුරු හරියවල් ටිකේ ගොඩක් dry වට තියෙනවා. ඉතින් ඒ වගේ skin එකක් combination skin එකක් කියලා ඔයගොල්ලන්ට අඳුරගන්න පුළුවන් වෙනවා. මීට අමතරව අපේ හැම තවත් කොටස් 3කට අඳුරගන්න පුළුවන්. අපි කලින් කතා කරේ ප්‍රධානම කොටස් 4 ගැන. තවත් කොටස් 3කට අපේ හැම අඳුරගන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු
ඒ ස්කින් තුන මොනවද කියලා. එකක් තමයි මැචුවර් ස්කින් කියන එක. මැචුවර් ස්කින් එකක් කියන්නේ වියපත් සමක් කියන එක. ඉතින් මේ වගේ හමක් අපිට අඳුර ගන්න පුළුවන් ගොඩක් එල්ලිලා වැඩිලා තියෙනවා වගේම ඒ වගේ හමක ගොඩක් රින්කල්ස් තියෙනවා. ඒ වගේම ගොඩක් ඩ්‍රයි පැත්තට තමයි මේ මැචුවර් ස්කින් එකක් තියෙන්නේ. ඉතින් අපිට ලේසියෙන්ම එතකොට අඳුර ගන්න පුළුවන් මෙහෙම ස්කින් එකක් දැක්කොත් මේ තමයි මැචුවර් ස්කින් එකක් කියලා. ඊළඟ ස්කින් ටයිප් එක තමයි සෙන්සිටිව් ස්කින්. සෙන්සිටිව් ස්කින් එකක් කොහොමද අඳුරගන්නේ? සෙන්සිටිව් ස්කින් එකක් ගොඩක් වෙලාවට අපි එළියට ගියාම අවුවට ගියාම මූණ ගොඩක් රතු වෙනවා. ටිකක් මෙහෙම තදින් ඇල්ලුවත් මූණේ ඇඟිලි පාරවල් හිටින තරමටම මූණේ රතු වෙලා ඒ වගේ මාක් එක තියෙනවා. ඉතින් ඒ වගේ ස්කින් එකක් සෙන්සිටිව්. අනිත් එක මෙහෙම අපි මූණ අල්ලලා බැලුවට පස්සේ ගොඩක් රස්නෙට අපේ මූණ අතර දැනෙනවා. ඉතින් ඒ වගේ ස්කින් එකක් අපිට සෙන්සිටිව් ස්කින් එකක් කියලා අඳුර ගන්න පුළුවන්. ඊළඟ ස්කින් ටයිප් එක තමයි පිග්මන්ටඩ් ස්කින් එක. එතකොට මේ වගේ ස්කින් එකක් අපිට අඳුර ගන්න පුළුවන් පිග්මන්ටේෂන් තියෙන ස්කින් එකකට තමයි මේ පිග්මන්ටඩ් ස්කින් එකක් කියන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ මූණේ දෙපැත්තේ වගේම තැන් තැන් වල එක පාට කියන්නේ ගොඩක් ඩාර්ක්ව තියෙන්න පුළුවන්. මූණේ සමහර තැන් පාටට තිබිලා සමහර තැන් ඩාර්ක්ව තියෙනවා නම් ඒ වගේ ස්කින් එකක් අපි පිග්මන්ටඩ් ස්කින් එකක් කියලා අඳුර ගන්න පුළුවන්. කෙනෙක්ගේ මූණ දැක්කම පේනවා ගොඩක් හැමතැනම ඩාර්ක් වෙලා සමහර තැන් එහෙම නැහැ වගේ තියෙනවා නම් ඒක පිග්මන්ටඩ් ස්කින් එකක් කියලා අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ හමවල් මොනවද කියලා දැනගෙන තමයි අපි නිෂ්පාදනය පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් හැමට ගැලපෙන්නේ නැති නිෂ්පාදනයන් පාවිච්චි කරාම අපිට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ මේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා දැනගෙන නිෂ්පාදනයන් පාවිච්චි කරන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඔයාලා බලනවා ඇති ඇයි මම හරි නිෂ්පාදනයන් ස්කින් ටයිප් එකට ගැලපෙන්න පාවිච්චි කරන්න කියන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයාලා මෙහෙම හිතන්නකෝ. ඔයාට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්. එතකොට ඔයා ඩ්‍රයි ස්කින් එකකට තියෙන ෆේස් වොෂ් එකක් අරගෙන මූණේ ගන්නවා. ඉතින් ඒකෙන් මූණ පිරිසිදු වෙනවට අමතරව තව අමතර තෙතමනයක් මූණට ලැබෙනවා. එතකොට ඔයාට කොහොමද තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නෙවෙයිනේ. ඔයාට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්. එතකොට ඔයාට කොහොමද තියෙන්නේ ඔයිලි ස්කින් එකක් නිසා ඔයාගේ හැමට අමතර තෙතමනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාගේ හැමේ අමතර තෙතමනයක් කොහොමද තෙතමනයක් තියෙන ස්කින් එකක් නිසා. එතකොට ඔයාගේ හැමට අමතර තෙතමනයක් තව ලැබුණාම මොකද වෙන්නේ? ඔයාගේ ස්කින් එකේ ඇක්නි පිම්පල්ස් වගේ තත්ත්වයන් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා තමයි ඔයාලා තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයිලි ස්කින් එකට ගැලපෙන නිෂ්පාදන පාවිච්චි කරන්න කියන්නේ. ඩ්‍රයි ස්කින් එකක් නම් ඩ්‍රයි ස්කින් එකට තියෙන නිෂ්පාදනයන් පාවිච්චි කරන්න කියන්නේ. මොකද අපේ හැමට ගැලපෙන දේවල් පාවිච්චි කරාම අපේ තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් ඩ්‍රයිනස් ගතිය අඩු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට විසඳුම් ලැබෙනවා අපි වැරදි නිෂ්පාදනයන් පාවිච්චි කරොත්. ඉතින් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හරි නිෂ්පාදනයන් තෝරගන්න අපේ ස්කින් ටයිප් එක හරියට දැනගෙන. ඉතින් ඔයාලට මේ විදිහත් කරන්න පුළුවන්. ඔයාගේ ස්කින් ටයිප් එක මොන වගේද කියලා බලා ගන්න. ඔයා හොඳට මූණ සෝදලි වෙලා ඒක තෙත මාත්තු කරන්න ටවල් එකකින් හරි නැත්නම් ටිෂු තියලා හරි තෙත මාත්තු කරන්න. එහෙම කළා ඔයා පැය භාගයක් ඉන්න කිසිම ක්‍රීම් එකක්වත් මුකුත් ඇප්ලයි නොකරම ඕනේ. එතකොට ඔයා පැය භාගයකට පස්සේ බලන්න ඔයාගේ මූණ කොයි විදියද කියලා. ඩ්‍රයිනස්ද ඔයිලිද කොහොමද කියලා බලා ගන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ ඩ්‍රයි ස්කින් මොන වගේද, සෙන්සිටිව් ස්කින් මොන වගේද, ස්කින් ටයිප් මොන වගේද කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා වෙනස්කම් අඳුර ගන්න පුළුවන්. එතකොට ඔයා ඔයාගේ ස්කින් එක ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගේ ස්කින් ටයිප් එක මොන වගේද කියලා දැනවත් වුණාම ඔයාට හරිම ලේසි ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන නිෂ්පාදනයන් තෝරගන්න. ඉතින් ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕන. ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා ඇති මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා මට තියෙන ඩ්‍රයි ස්කින් එකක් තිබුණේ ඩ්‍රයි ස්කින් එකක් කියලා. ඉතින් මම ඩ්‍රයි ස්කින් එකකට සුදුසු නිෂ්පාදන තමයි පාවිච්චි කරේ. ඉතින් මට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නිසා මම ගත්තා ෆොන්ස් එකේ මෙන්න මේ ෆොන්ස් එකේ එන ඩ්‍රයි ස්කින් වලට තියෙන ෆොන්ස් ක්‍රීම් එක. මේක මොයිස්චරයිසේෂන් ක්‍රීම් එකක්. ඔයිලි ෆ්‍රෙෂ් ෆීල් එකක් ලැබෙන්නේ. ඉතින්
මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේකේ ගොඩක් දැන් යූස් කරලා තියෙන්නේ. මම මේක පෙන්වන්න ප්‍රධාන හේතුව තමයි මට ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් නිසා තියෙන්නේ. මගේ මූණ ගොඩක් වෙලාවට වේලිලා වගේ තිබුණේ. මේ නහය ගත්තම ටිකක් වේලිලා වගේ අර අපිට පේනවා තමන්ට අඳුරගන්න පුළුවන් ඩ්‍රයි වුණාම කොහොමද ස්කින් එක කියලා. ඉතින් අර දිස්නයක් නෑ කිසිම. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මගේ ටීසෝන් එකේ මේ බලන්න ඔයගොල්ලෝ නහය ගත්තමත් ඔයගොල්ලන්ට පේනවා ඇති තෙල් ගතියක් තියෙනවා. දැන් පොඩ්ඩක් ඔයිල්නස් එක හැදිලා තියෙන්නේ. හැබැයි දැන් කම්බිනේෂන් ස්කින් එකක් වෙලා තියෙන්නේ මගේ ස්කින් එක. මොකද ටීසෝන් එකේ ඔයිල්නස් එක තියෙනවා අනිත් තැන් ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් අර හැම වේලිලා තියෙද්දී පොතු ගැලවෙනවා වගේ දේවල් තියෙනවා. එතකොට ක්‍රීම් එකක් ගන්නත් හරි අමාරුයි. ඔයාලා මේකප් එකක් දානවා නම් ඒත් හරි අමාරුයි. මම ඒ නිසාමයි මේක යූස් කරලා බලන්න හිතුවේ. ඉතින් ඇත්තටම මේක හොඳයි. මේකත් එක්ක මම තව ඇලෝ ජෙල් එක ගන්නවා. උදේට ඇලෝ ජෙල් එක ගාලා උදේට හරි රැට හරි ඇලෝ ජෙල් එක ගාලා ඊට පහුවදා වොෂ් කරලා අරින්න පුළුවන්. ඉතින් ඒකෙන් තවත් තෙතමනයක් අපේ මූණට ලැබෙනවා. ඒ වගේම මම මේ බොඩි වොෂ් එක මෙන්න මේ වෙල්වෙට් එකේ බොඩි වොෂ් එක තමයි යූස් කරන්නේ. මේක මම මේකේ කලින් කොකනට් කියලා එකක් තමයි යූස් කරේ මම කලින්. ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේ පෙන්නන්න ඇති. මේක මාර්ම සුවඳයි. මේකත් හරිම හොඳයි. ස්කින් එක ඔයාගේ ඩ්‍රයි නම් මේ වගේ බොඩි වොෂ් එකක් අනිවාර්යෙන් යූස් කරන්න. ගොඩක් ওই ඩ්‍රයිනස් ගතිය නැති වෙලා යනවා. ඒ නිසා ඉතින් ඔයගොල්ලන්ටම පේනවා ඇති මගේ දැන් ස්කින් එකේ මම ඔයගොල්ලෝ නිතරම කියනවා මගේ ස්කින් එක ඩ්‍රයි කියලා. දැන් හැබැයි ඒ තත්ත්වයෙන් ගොඩක් අයින් වෙලා තියෙන්නේ. මොකද මේ ඩ්‍රයි ස්කින් එකට සුදුසු නිෂ්පාදන පාවිච්චි කරන නිසා දැන් පොඩ්ඩක් මගේ ස්කින් එක කම්බිනේෂන් අතර හැල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ස්කින් ටයිප් එක හඳුනගෙන හැම තත්ත්වයක්ම හරියට හරි ගස්ස ගන්න. ඉතින් නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඔයා ගොඩක් සතුටු වෙන්න ඕනි. මොකද ඔයාට තමයි ලැබිලා තියෙන හොඳම සම ලැබිලා තියෙන්නේ. එහෙනම් ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ මේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. වගේම subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් මම අදට ගිහින් යනවා. Thank you for watching. Bye bye.